චන්න විජයවර්ධන මහත්මයා. කලින් නිලාන්ති දකින්නට පොඩ්ඩක් මහතයි නේද? දැන් නම් සිහින උස ගිහිල්ලා. මම එකඟ වෙන රෝසි මහත්මිය කීපයත් එක්ක සාමාන්‍ය ගෲප් එකක් කියන්නේ අපි දෝලාවක් ගත්තොත් දෝලාව උඩ ඉන්න තරුව. තරුව කියන්නේ නිලාන්ති. දෝලාව ඔසවගෙන යන්නේ ගෲප් එක. ගෲප් එක නැත්තම් ගෲප් එකෙන් තමයි ඔසවගෙන ඉස්සරහට ගෙන. සමහර අවස්ථාවලදී මම දැක්කා මේ දෝලාව අතාරින අවස්ථාවක් මම දැක්කා. නිලන්තිකෙන් ඇහැ පොඩ්ඩක් එහාට ගියා. සමහර පොඩි ඇඳුම් ප්‍රශ්නේ වුණා එතන. ඒ අනිත් පැත්තෙන් බලපුවම මට කලින් සින්දුව මම හුඟක් අගය කරා. ඊට පස්සේ ගෲප් එකේදී සමහර අවස්ථාවල් තිබුණාම නිලන්තිට ඇහැ යන එක ඒ මූවමන්ට් සාමාන්‍ය නර්තකයෙක් යනකොට අපිට චලනය වෙන චිත්‍රයක් වගේ තමගේ අංග ඡන්ද පේන්න ඕනේ. සමහර අවස්ථාවලදී මට ඒක කැඩෙන්න ගෲප් එකෙන් සමහර අවස්ථාවල් වුණා. ඉතින් මම අගය කරන කරපතේ හුඟක් ඉහෙලම කරා. මම හිතන්නේ දෝලාව තනියම උස්සගෙන ගියේ නලින් කියලා. හොඳයි. නිලාන්ති සහ නලින්ට ඔබේ නර්තනය වෙනුවෙන් අද අවසාන මහා තරගයේදී අපේ විනිශ්චය මණ්ඩලයේ විදිහට තමයි අදහස් දැක්ුවේ. ඔබට මතක ඇති දුෂ්යන්ත් වීරමන්ට විනිශ්චය මණ්ඩලය විසින් ලකුණු 28ක් ලබා දී තිබෙනවා මේ වන විට. අපි බලමු නිලාන්තිට ලකුණු කීයක් ලැබෙයිද කියලා. මාලි ෆොන්සේකා මහත්මිය. ලකුණු 9යි. රමින් නන්දිනී මහත්මිය ලබා දුන් ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 9ක්. Thank you. රෝසි සේනානායක මහත්මියගෙන් ලැබෙන ලකුණු 10ක්. Thank you. ඔබට පේනවා ඇති මේ වන විට දුෂ්යන්ත් සහ නිලාන්ති විනිශ්චය මණ්ඩලය විසින් ලබා ගන්නා ලකුණු සංඛ්‍යාව සම්බන්ධයෙන් ඉන්නේ සම තත්ත්වයක. එකම ලකුණු සංඛ්‍යාවක් තමයි දෙදෙනාටම ලැබී තිබෙන්නේ. ඉතින් තරගයේ තවත් තරගකාරී වෙන අවස්ථාවක් තමයි මේ. ඔබට හිතනවාද මට යම් කිසි දෙයක් අමතක වුණා කියලා සුරාජ්? මම සාමාන්‍යයෙන් ලකුණු ලබා දුන්නාට පස්සේ මොවුන්ට මනාපය ලබා දෙන ක්‍රමය ගැන මතක් කරගෙන ඉන්නවා. මම අද එහෙම කළේ නැහැ. මොකද මේ වනතේ ඔබට මනාපය ලබා දෙන්න ඉඩ කඩ නැහැ. ඒකයි. ඔබ මේ වන විට මනාපය ලබා දුන්නා නම් SMS මාර්ගයෙන් හෝ දුරකථන මාර්ගයෙන් කතා කරලා නැහැ. මේ මනාපය මේ වන විට ලැබෙන්නේ නැහැ. නමුත් මෙතෙන් පටන් ඔබට පුළුවන් ඔබ ආදරය කරන මේ තාරකාවන් දෙපළ වෙනුවෙන් ඔබේ වටිනා මනාපය පාවිච්චි කරන්න. මම මතක් කරන්නම් මුලින්ම දුෂ්යන්ත් වීරමන් වෙනුවෙන් ඔබ ඔබගේ මනාපය ලබා දෙනවා නම් SDS හිස්තනක් අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරන්න 7788ට. ඒ වගේම ලංකාවේ දුරකථන මාර්ගයේ ඔස්සේ 1577 ඩයල් කරලා ඔබට පුළුවන් ඔබේ මනාපය දුෂ්යන්ත් වීරමන් සහ හෂින්ට ලබා දෙන්න. ඔවුන්ගේ අංකය වන්නේ අංක 1. ඒ වගේම නිලන්ත ඩයස් සහ නලින් ඔවුන්ගේ අංකය අංක 2. එනිසා ඔබේ මනාපය ලබා දෙනවා නම් SDS හිස්තනක් අංක 2 ටයිප් කරලා සෙන්ඩ් කළ යුත්තේ 7788ට. ඒ වගේම ලංකාවේ දුරකථන මාර්ගයේ ඔස්සේ ඔබේ මනාපය ඔබ ආදරය කරන නිලන්තිට සහ නලින්ට ලබා දෙනවා නම් 1577 ඩයල් කරන්න. 1577 ඩයල් කරලා ඔබේ මනාපය ඔවුන්ට ලබා දෙන්න. මොකද ඔබේ මනාපය අනුව තමයි මේ කිරුළ හිමිවන්නේ කාටද කියා තීරණය වන්නේ. තුරාජ් අපි මතක් කරමු නේද මනාපය ලැබෙන්නේ ලබා දෙන්න පුළුවන් කී වෙනකන්? ඇතරම මතක් කරන්න ඕනේ දුරකථන මාර්ග විවෘත වෙලා තියෙන්නේ රෑ 10 වෙනතෙක් පමණයි. එතකන් ඕනම කෙනෙකුට SMS කරන්න පුළුවන්. හොඳයි ඉතින් අපිත් එක්ක මේ වන විට බොහොම පිරිසක් රැඳී ඉන්නවා මේ ශාලාව තුළ. නමුත් ඊට වඩා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිවසේ සිට අප සමග එකතු වෙනවා. ඉතින් මේ ශාලාවේ ඉන්න ඔබටත් පුළුවන් ඔබේ ජංගම දුරකථනය දැන් දෑතට අරගෙන මොවුන් වෙනුවෙන් මනාපය ලබා දෙන්න. ඒ වගේම නිවසේ සිටින ආදරණීය ප්‍රේක්ෂක ඔබටත් පුළුවන් ඔබේ මනාපය ඔබ ආදරය කරන මේ තාරකාවන් දෙපළට ලබා දෙන්න. දුෂ්යන්ත් සහ නිලාන්තිට ඔබේ මනාපය අද අවශ්‍යයි සිරෝස ඩාන්ස් ස්ටාර්ස් කිරුළ හිමි කරගන්න. එහෙමනම් මෙතෙන් සිට ඔබේ මනාපයට ඉඩකඩ සැලසී තිබෙනවා. දුෂ්යන්ත් සහ නිලාන්ති දැම්මම නම් වේදිකාවට නැවතත් එන්නේ නැහැ ඔවුන්ගේ නර්තන ඉදිරිපත් කරන්න. නමුත් ඒ වෙනුවට විශාල තරු කැලක් මේ වේදිකාවට ඇවිත් වේදිකාව ලස්සන කරන්නයි යන්නේ. ඔබ වඩාත් ආදරය කරන සිරෝස ඩාන්ස් ස්ටාර් මාවත ඔස්සේ ඔබ පින වූ ඒ තාරකාවන් දැන් වේදිකාව මතට පායයි විඳින්න ඔවුන්ගේ නර්තනය.
සඳ මීදුමේ ඇයි ඉන්නේ සැඟවී සඳේ ඉනෙහෙන්න මෙයිනිල් විලේ ඔබ ඉන්නේ කොහෙදෝ ප්‍රියේ ආවම තරු රැණි පායා විශ්වේ දෙව්ලියක සියා ඔය නෙත් විලේ කැල්මන් දිලේ ඔබ පායන්න සඳ මීදුමේ පායන්න සඳ සේරයේ කෙරෙන්නේ සඳුසේම පායා දිනේ ඔය නෙත් විනේ පාවී ගිනේ රහසින්ම බැඳි ආදරේ ඔබ ආවාද මීදුම් තලේ පායන්න සඳ මීදුමේ ඇයි ඉන්නේ සැඟවී ප්‍රියේ තුරුලේ වෙලී විඳගන්න මේ ආදරේ තරුමල් විනේ ආයාදිලී හිනහෙන්න සඳ සේලයේ ඔබ හිනහෙන්න දෙව්ලිය ලෙසේ පායන්න සඳ මීදුමේ ඇයි ඉන්නේ සැඟවී සඳේ ඉනෙහෙන්න මෙහිල් විලේ ඔබ ඉන්නේ කොහෙදෝ ප්‍රියේ ආවම තරු රැණි පායා විශ්වේ දෙව්ලියක සියා ඔය නෙත් විලේ කල්මන් විලේ ඔබ පායන්න සඳ මීදුමේ පායන්න සඳ සේරයේ